අද අපි කතා කරන්න යන්නේ 2017 O level maths paper එකේ දෙවෙනි කොටසේ පළවෙනි ගාන භාග ගාන. අපි කලින් වීඩියෝ එකේ 2016 O level paper එකේ භාග ගාන කතා කරා. අද 17 paper එකේ භාග ගාන කතා කරන්න යන්නේ. අපි බලමු කොහොමද කරන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ අහනවා නිවසක ඇති ජල ටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරී ඇත. ටැංකියේ ඇති ජලය 10න් එකක් ගෙවත්තට ජලය දැමීමට සහ 4න් එකක් නෑමට භාවිතා කෙරේ. ගෙවත්තට ජලය දැමීමට සහ නෑමට භාවිතා කරන්නේ ටැංකියේ ඇති ජලයෙන් කවර භාගයක්ද සොයන්න කියලා. හරි. එතකොට අපි කරන්න ඕනේ මුලින්ම මේ ජලයේ ටැංකියේ ඇති ජලයෙන් 10න් එකක් ගෙවත්තට 10න් එකක් ගෙවත්තට නෑමට 4න් එකක්. එතකොට අපි අහලා තියෙන ප්‍රශ්නේ ගෙවත්තට ජල දැමීමට සහ නෑමට භාවිතා කරන්න ටැංකියේ ජලයෙන් කවර භාගයක්ද සොයන්න. එතකොට අපි කරන්න ඕනේ මේ දෙක එකතු කරන එක. අපි එකතු කරමු. භාග සුළු කරනකොට ඔබලා දන්නවා හරයන් සමාන කරගන්න ඕනේ. ඒතර මෙතන හරයන් සමාන කරගන්න අපි ගමු 20. එතකොට 9 ගත්තොත් 10 20 උනේ දෙකෙන් ගුණ කරලා. ඒ වගේම උඩත් දෙකෙන් ගුණ කරන්න ඕනේ. එක්වරක් දෙක 2යි. ඒ වගේම තමයි 4 20 උනේ 5න් ගුණ වෙලා. එතකොට එකත් ඒ වගේම 5න් ගුණ වෙන්න ඕනේ. එක්වරක් 5 5යි. උත්තරේ 20න් 7යි. ඕගොල්ලෝ මෙන්න මේ කොටස ලියලා පෙන්නනවට ඕගොල්ලන්ට ලකුණක් හම්බ වෙනවා. අනිත් එක තමයි මේ උත්තරේ දාන එකට තව ලකුණක් හම්බ වෙනවා. මේ දෙක හරියට කරා නම් ඔයගොල්ලන්ට ලකුණු දෙකක් ගන්න පුළුවන් ලේසියෙන්ම. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ටැංකියේ ඉතිරි වන ජලය 13න් 4ක් ඇඳුම් සේදීමට භාවිතා කෙරේ. ඇඳුම් සේදීමට භාවිතා කරන්නේ සම්පූර්ණයෙන් පිරී ඇති ටැංකියේ ජලයෙන් කවර භාගයක්ද සොයන්න කියලා. අපි එතකොට මුලින්ම කරන්න ඕනේ ටැංකියේ ඉතිරි කොටස හොයාගන්න එක. ඉතිරි කොටස හොයන්න අපි කරන්න ඕනේ ටැංකියේ මුළු ප්‍රමාණය. ඒ කියන්නේ 20න් 20යි. මේ තමයි ටැංකියේ තියෙන මුළු ප්‍රමාණය. 20න් 20න් මේ 20න් 7 අඩු කරන්න ඕනේ. 20න් 7 අඩු කරන්න ඕනේ. 20න් 7ක් අඩු කරාම උත්තරය එනවා 20න් 13යි. ඔය තමයි ටැංකියේ ඉතිරි ප්‍රමාණය. දැන් අපෙන් අහන්නේ ටැංකියේ ඉතිරි ජලයෙන් 13න් 4ක් ඇඳුම් සේදීමට භාවිතා කෙරේ කියලා. එතකොට ඇඳුම් සේදීමට ගන්න කොටස ටැංකියේ ජලයෙන් කවර භාගයක්ද අහනවා. එතකොට අපි කරන්න ඕනේ මේ 20න් 13 ගුණ කරන්න ඕනේ 20න් 13න් 4. මොකද මෙතන කියන්නේ ටැංකියේ ඉතිරි ජලයෙන් 13න් 4ක් ඇඳුම් සේදීමට භාවිතා කරයි කියලා. එතකොට 20න් 13 ඒ කියන්නේ ඉතිරි කොටස ගුණ කරන්න ඕනේ 13න් 4. මෙතනදී 13ට 13 කැපෙනවා. ඒතර ඉතිරි වෙන්නේ 20න් 4යි. ඔයගොල්ලෝ මේක 20න් 4ම කියන්න එපා. අනිවාර්යෙන් මේක සුළු කරන්න. මේක සුළු කරාන් 4ෙන් බෙදන්න පුළුවන් අපිට. 4 4ෙන් බෙදුවම 1යි. 20 4ෙන් බෙදුවම 5යි. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඕක. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේක සුළු කරලා තියන්න නැත්නම් ඔයගොල්ලෝ ලකුණක් අහිමි වෙනවා. ඒක අනිවාර්යෙන් සුළු කරලා තියන්න. ඊළඟ ගාන අපෙන් අහනවා දැන් ටැංකියේ කවර භාගයක් ජලයෙන් පිරී තිබේදයි සොයන්න කියලා. ටැංකියේ කවර භාගයක් ජලයෙන් පිරී තිබේදයි සොයන්න කියලා. ඒක හොයන්න ලේසි. මුලින්ම කරන්නේ අපිට අපි භාවිතා කරපු කොටස හොයාගන්න. අපි භාවිතා කරලා දිනවා මෙතන 20න් 7කුත් මෙතන 5න් 1කුත්. අපි මේ දෙක එකතු කරමු මුලින්ම. එතකොට 20න් 7යි 5න් 1යි. කලින් වගේම ඔයගොල්ලෝ හරයන් සමාන කරගන්න ඕනේ. 20ම අපි ගමු හරය විදියට උඩ 7මයි. 5 20 උනේ 4න් ගුණ කරලා. ඒ වගේම 9න් ගුණ කරන්න ඕනේ 4ෙන්. ඒතර එක්වරක් 4 4යි. 20න් 11යි. මේ තමයි අපි භාවිතා කරලා තියෙන මුළු කොටස. එතකොට දැන් ටැංකිය කොච්චරක් පිරලා තියෙනවද කියලා තමයි අහන්නේ. ඒතර අපිට කරන්න තියෙන්නේ මුළු ප්‍රමාණයෙන් 20න් 11ක් අඩු කරන එක. මුළු ප්‍රමාණය කියන්නේ
20න් 20යි 20න් 11 අඩු කරන්න ඕනේ. 20න් 20න් 11 අඩු කරාම උත්තරේ එන්නේ 20න් 9යි. ඕක තමයි දැන් ටැංකිය ඉතුරුලා තියෙන ප්‍රමාණය. හරි අපි හතරවෙනි ප්‍රශ්නේ බලමු. හතරවෙනි ප්‍රශ්නේ කියනවා තවත් ජලය ලීටර් 500ක් මුළු තැන්ගෙහි අවශ්‍යතාව සඳහා භාවිතා කළ විට ටැංකියෙන් 4න් එකක් ජලයෙන් පිරී පවතී. ටැංකියේ ධාරිතාව ලීටර් වලින් සොයන්න කියලා. අපි මුලින්ම කරන්න ඕනේ මුළු තැන්කිය සඳහා භාවිත කරගත්ත කොටස භාගයක් විදිහට හොයාගන්න ඕනේ. මොකද මෙතන කියලා තියෙන්නේ මුළු තැන්කිය සඳහා භාවිත කරපු කොටස ලීටර් 500ක් කියලා. අපි මේ ලීටර් 500 ටැංකියේ ධාරිතාවෙන් කොපමණ භාගයක් විදිහට මුලින්ම හොයාගන්න ඕනේ. අපි ඒකට මුලින්ම හොයන්න ඕනේ 20න් 9. අපි කලින් ගානේ ගත්ත 20න් 9 කියලා උත්තරයක්. ඒ 20න් 9 අඩු කරන්න ඕනේ 4න් 1. මොකද මෙතන ලීටර් 500 සඳහා භාවිත කරාන් පස්සේ 4න් 1ක් ටැංකිය පිරී පවතිනවා කියලා කියනවා. ඒතර අපි මුලින්ම කරන්න ඕනේ 20න් 9 4න් 1ක් අඩු කරන එක. කලින් වගේම තමයි අපි හරයන් සමාන කරගන්න ඕනේ. හරය 20 කියලාම ගමු අපි. 20 ගත්ත නිසා මෙතන 9ම තමයි. මෙතන 4 20 උනේ 5න් ගුණ කරලා 4 5 20. ඒ වගේම තමයි ලාභයත් 5න් ගුණ කරන්න ඕනේ. 1 5 5යි. එතකොට 20න් 9යි 20න් 5යි. 9න් 5 ගියාම 20න් 4යි. මේක අපි සුළු කරගත්තොත් 4න් බෙදලා 4න් බෙදුවම 1යි 20 4න් බෙදුවම 5යි. එතකොට ටැංකිය ධාරිතාවෙන් 5න් එකක් තමයි මුළු තැන්ගේ කටයුතු වලට භාවිතා කරලා තියෙන්නේ. දැන් මේ 5න් එක සමාන වෙන්නේ ලීටර් 500කට. හරි මේ 5න් එක සමාන වෙන්නේ ලීටර් 500කට. මේ තියෙන්නේ මුළු තැන්ගේ කටයුතු සඳහා භාවිතා කරපු කොටස 5න් එක. මේ 5න් එක සමාන වෙන්නේ ලීටර් 500කට. ඒතර අපෙන් ප්‍රශ්නය අහන්නේ ටැංකියේ ධාරිතාව සොයන්න. එතකොට මේ අපි කරන්න ඕනේ 5න් 5ක් තමයි ටැංකියේ ධාරිතාව. 5න් එකක් කියන්නේ ලීටර් 500යි. ඉතින් අපි ටැංකියේ ධාරිතාව ගන්න කරන්න ඕනේ මේ ලීටර් 500 5න් ගුණ කරන්න ඕනේ. මොකද 5න් එකක් තමයි 500. 5න් 5ක් හොයන්න මේක 5න් ගුණ කරන්න ඕනේ. එතකොට ලීටර් 500 ගුණ කරන්න ඕනේ 5න්. 5 25යි බිංදු දෙක දාපුවා 2500යි. උත්තරේ තමයි ලීටර් 2500යි. ටැංකියේ ධාරිතාව ලීටර් 2500යි. අපි අද කතා කරේ 2017 මැත්ස් පේපර් එකේ O level B කොටසේ පළවෙනි භාග ගාන. මේ භාග ගාන ඉතර අමාරු නෑ. ඕගොල්ලෝ හරියට පේපර්ස් ටික මුලින්ම කරාම ආවොත් පේපර්ස් වලින්ම අල්ල ගන්න පුළුවන් ගානක් තමයි භාග ගාන කියන්නේ. භාග ගාන ඉතර අමාරු නෑ. අහන්නේ හරි පොඩි ප්‍රශ්න ටිකක්. ඒ ප්‍රශ්න ටිකට හරියට උත්තර ලියා ගන්න පුරුදු වුණා නම් ඔයගොල්ලෝ ලකුණු 10ක් විතර නිකම්ම ගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ මේ සම්පූර්ණ ගාන හදලා පෙන්නුවොත් තමයි ඔයගොල්ලෝ ලකුණු 3ක් හම්බෙන්නේ. ඔයගොල්ලෝ මේ පොඩි කෑලි ලියලා තිබ්බට කිසිම ලකුණක් හම්බෙන්නේ නැහැ. මේ සම්පූර්ණ ගාන හදලා විදිහ පෙන්නන්න ඕනේ. ඒක තමයි ඔයගොල්ලෝ ලකුණු 3 හම්බෙන්නේ. ඉතින් මේ පාර ඔලේ ගන්න ඉන්න මල්ලිදයි ලබඩ පාර ඔලේ ගන්න ඉන්න මල්ලයි කරන ඔලේ ගන්න හැමෝටම කියන්න තියෙන්නේ හරියට පේපර්ස් ටික කරන්න පාඩම ටික කරන්න ඔයගොල්ලන්ට දැන් උනත් කාලේ තියෙනවා ඒකක් ගන්න හැම විෂයකටම හරියට පාඩම් කරන්න හරියට වැඩ කරලා ගනම් පේපර්ස් ටික බලා ගන්න පාස් පේපර්ස් ටික 16 ඉඳන් 2016 නම් බැලුවා ඇති 2016 ඉඳන් මේ වෙනකන් තියෙන ඕඩර් පාස් පේපර්ස් ටික ඔක්කොම වගේ කරන්න එතකොට ඔයගොල්ලන්ට පුළුවන් අනිවාර්යෙන් විෂයට ඒකක් හෝ B එකක් ගන්න try ගන්න ඔපරම ඒකක් ගන්න එතකොට B එකක් හරි එනවා ඉතින් හැමෝටම සුබ පතනවා අපි අලුත් වීඩියෝ එකකින් මේ වගේම භාග ගානක් හරි වෙන ගානක් හරි සාකච්ඡා කරන්න හම්බෙමු